රුපියල් 44,45,000ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රියදුරුවරයෙකු ලෙස රැකියාවේ නිරත වී සිටි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි. ඔහු රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා මෙම දුම්වැටි තොගය ඩුබායි වලින් මිලදීගෙන බහරේනය වෙත පැමිණ එතන සිට ගල්ෆ් එයා ගුවන් සේවයේ GF 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. මෙම ගුවන් මගියා සන්තකයේ තිබී දුම්වැටි 25400ක් අඩංගු දුම්වැටි කාටුන් 127ක් සිය භාරයටගත් බවයි රේගු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ. මේ පිළිබඳව විධිමත් රේගු විමර්ශනයක් පවත්වනවා ඇති අතර එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර මෙවන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ගුවන් මගියාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබෙනවා. පාකිස්තානයට අද රික්ටර් මාපක 4.2ක ප්‍රබල භූකම්පනයක් ඇති වූ බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ජාතික භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි මෙම භූකම්පනය ඇෆ්ගනිස්තාන දේශ සීමාව ආසන්න චිත්‍රාල් දිස්ත්‍රික්කයේ සිදු වී තිබෙනවා. මෑත සති කිහිපයක් තුළ රටට බලපෑ 3 වන භූකම්පනය මෙය බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.